මොකද සාමාන්‍ය පාරවල වලත් යන්න බෑ, ගොඩක් පළලින් වැඩි. මෙතනත් මේ බස් හෝල්ට් එකක් වගේ තියෙන්නේ. මෙතෙන්ට වතුර ගෙනල්ලා ඊට පස්සේ තමයි මේ පරාපුරුදු ටවුන් එකට බෙදා හරින්නේ. කේතයක් විදියට තමයි මේ දේ හදලා තියෙන්නේ. Hi guys, කොහමද? මේ දවස්වල මම නැවතිලා ඉන්නේ පරාපුරුද්දෝ ඒ කියන ටවුන් එක කිට්ටුව තියෙන මයිනින් කැම්ප් එක. ඉතින් මං හිතුවා අද පොඩ්ඩක් පරාපුරුද්දෝ ටවුන් එක අවට ගිහිල්ලා කොහොමද මේ නගරේ විස්තර කියලා පොඩ්ඩක් ගොල්ලොන්ට අරන් එන්න. එහෙනම් මුලින්ම කියනවා අපේ channel එක ඔයාලා තාම subscribe කරලා නැත්නම් අදම subscribe කරන්න. එහෙනම් අපි පොඩ්ඩක් පරාපුරුද්දෝ ටවුන් එක වටේ ඇවිදලා බලමු කොහොමද මේ අවට මේ රීජනල් ඒරියා එක කොහොමද කියලා පොඩ්ඩක් ඇවිදලා බලමු. මම නැවතිලා ඉන්න මයිනින් කැම්ප් එක තමයි මේ මම යන දෙපැත්තේ තියෙන්නේ. මයිනින් කැම්ප් එකේ තියෙන රූම්ස් ටික තමයි තියෙන්නේ. කැම්ප් එක ආවට මේ දෙපැත්ත තනකොළ එහෙම වවලා සංවර්ධනය කරලා ලස්සන කරලා තියෙනවා. මෙතන ඔයගොල්ලන්ට පේන්නේ බස් හෝල්ට් එක. උදේට මයිනින් කැම්ප් එකේ ඉඳන් මයිනින් සයිට් වලට කට්ටියව අරන් යන බස් සර්විස් එකක් තියෙනවා. ඒ බස් සර්විස් එකේදී උදේට කට්ටියව නග ගන්න, ඊට පස්සේ හවසට කට්ටියව බස්සන්නේ මේ බස් හෝල්ට් එකේ තමයි. දැන් මේ මම යන හරියේ දැන් දකුණු පැත්තේ තියෙනවා හොස්පිටල් එක, පරාපුරුද්දෝ හොස්පිටල් එක. මේ හොස්පිටල් එකේදී කාරු හරි ආවොත් එයාට දෙන්න ඕන මූලික ප්‍රතිකාර දෙන්න පුළුවන් පහසුකම් ටික තියෙනවා. ඒත් ගොඩාක් ලොකු රෝගයක් වගේ නම් මොනවා හරි සැත්කමක් වගේ කරන්න වගේ නම් ඉතින් පර්ත් සිටි එකට වගේ ට්‍රාන්ස්ෆර් කරනවා. මොකද මේ හොස්පිටල් එකත් එහෙම පේන විදියට ලොකුවට ජනාකීන හොස්පිටල් එකක් නෙවෙයි. ගොඩක් කට්ටිය නැහැ. මේ හරියේ තියෙනවා ජනාවාස. ඒගොල්ලොන්ගේ මොනවා හරි රෝගයක් වුණොත් එහෙම නැත්නම් මයිනින් සයිට් එකේ මයිනින් කැම්ප් එකේ මොනවා හරි ලෙඩක් වගේ එහෙම આવොත් ඒ වගේ ප්‍රතිකාර තමයි මේ හොස්පිටල් එකේ කරන්නේ. මේ පේන්නේ අපේ මයිනින් කැම්ප් එකේ එක පැත්තක්. මේකේ මම හිතන්නේ රූම්ස් 500කට වැඩිය තියෙනවා. ලංකාවේ ලොකු හොටෙල් එකක් ගන්න නැතුව තියෙච්ච රූම්ස් ඒ තරම් රූම්ස් තියෙනවා. මෙතන තියෙනවා පබ් එක. පබ් එක කිව්වේ බාර් එක. ඒත් එක්කම තව එතන ඇකමඩේෂන් එහෙමත් තියෙනවා. කරු හරි සංචාරකයේ දුර ඉඳන් ආවොත් නවතින්න ඒ වගේ නවාතැන් පහසුකම්ත් ඒවට තියෙනවා. මම ඉන්නේ පරාපුරුද්දෝ ජන්ක්ෂන් එකේ. එතකොට ඒ ජන්ක්ෂන් එකේ පාරවල් 4ක් තියෙනවා. 4 මං වගේ මේ තියෙන පාර කෙලින්ම ගියොත් ටොම් ප්‍රයිස්, පෝට් හෙඩ්ලර්, නිව්මාන් ඒ පැත්තට යන්න පුළුවන්. පරාපුරුද්දෝ වලට ළඟින්ම තියෙන ප්‍රධාන රීජනල් නගර ටික තමයි ඒ ටික. මේක මේ ජන්ක්ෂන් එක ගාවම ගලකින් හදලා තියෙන සමරුවක් වගේ එකක් තමයි මේ තියෙන්නේ. මේ තියෙන ෆුවල් ස්ටේෂන් එක. මේ හරිය තියෙන එකම ෆුවල් ස්ටේෂන් එක තමයි මේක. එතකොට මෙතන ඉඳන් අනිත් ෆුවල් ස්ටේෂන් එකට යන්න නම් මම හිතන්නේ කිලෝමීටර් 100ක් විතර දුර තමයි ඊළඟ එක තියෙන්නේ. මෙන්න මේ විදිහේ ගිරාව ඉන්නෝ මේ හරිය ගොඩක්. කොළ පාට ගිරාව නෙවෙයි, ලංකාවේ ඉන්නේ කොළ පාට ගිරාවනේ. කොළ පාට නෙවෙයි, අර රතු පාටයි අලු පාටයි වගේ ගිරාව. අපි පොඩ්ඩක් ඇවිදගෙන යන්න බලන්න ඉස්සරහට. මෙතන පොඩ්ඩක් පාක් එකක් වගේ හදලා තියෙනවා. හවසට එහෙම කට්ටිය ඇවිල්ලා වාඩි වෙලා ඉන්නව මම දැකලා තියෙනවා. එතකොට දුරින්දන් කට්ටිය ආවට පස්සේ පොඩ්ඩක් වාඩි වෙලා රිලැක්ස් එකේ පොඩ්ඩක් විවේකයේ ගත කරලා යන්න වගේ එහෙම හදලා තියෙන තැනක් තමයි මේක. මේ ලොරියේ එහෙම කඩයක් තමයි තියෙන, ෂොප් එකක්, කොෆි ෂොප් එකක් වගේ. මෙතනත් මේ බස් හෝල්ට් එකක් වගේ තියෙන්නේ. එහෙම බස් හෝල්ට් එකක් වගේ තිබුණට කොහෙවත් දුර යන බස් එහෙම යන්නේ නැහැ මේ හරහා. මයිනින් සයිට් වලට ෆයිෆෝ කැම්ප් එකේ ඉඳන් යන බස් තියෙනවා හැරෙන්න. නගර අතර ගමනාගමනයක් මේ හරිය වෙන්නේ නැහැ. මොකද එහෙම නගර අතර ගමනාගමනය යන තරම් සෙනග නැහැනේ. මෙතන මේ පරාපුරුද්දෝ ටවුන් එක ගැන විස්තර, පරාපුරුද්දෝ ටවුන් එකේ මැප් එක, ඒ සම්බන්ධ දේවල් ටිකක් තමයි මේ බෝඩ් එකේ ලියලා තියෙන්නේ.
ප්‍රධාන පහසුකම් ගොඩක් තියෙනවා පරාපොරොත්තු ටවුන් එකේ. ඊට පස්සේ විදුලිය, වතුර, ඊට පස්සේ සුපර් මාකට් ඒ දේවල් උත් තියෙනවා. මෙතන මේ ප්‍රධාන අනිත් ටවුන් වලට තියෙන දුරවල් තමයි මෙතන සඳහන් කරලා තියෙන්නේ. මෙතන you are here කියන තැන තමයි අපි ඉන්නේ. අපි ඉන්නේ මෙන්න මේ හරිය. you are here. මේකත් resilience කියලා කියන තැනක්. අපි එතෙන්ටත් යන්න බලාපොරොත්තු වෙනවා. සාමාන්‍යයෙන් ටවුන් එකේ මෙතන ජාන්සන් එකේ ඉඳන් කිලෝමීටර් 2ක් වගේ දුරින් තමයි තියෙන්නේ. එතෙන්ටත් ගිහිල්ලා බලමු. ඒ සම්බන්ධ විස්තර ටිකක් මෙහි මොනවද ට්‍රැවල් කරන්න තියෙන්නේ. ඒ වගේ විස්තර තමයි තියෙන්නේ. මෙතන රේල් පාර තියෙන්නේ. මෙතන මයිනින් සයිට් වල ඉඳන් ඒ සොයිල් අරන් යනවා ට්‍රේන් වලින්. ඉතින් ඒකට තමයි රේල් පාර තියෙන්නේ. අතුව ට්‍රාන්ස්පෝර්ට් කියන්නේ පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් වලට පාවිච්චි කරන්නේ නැහැ මේ රේල් පාර. එතකොට ඕස්ට්‍රේලියාවේ තියෙන හොඳ පුරුද්දක් තමයි කුණු තැන තැන දාන්න නැහැ. ඒවට බින් තියලා තියෙනවා. ඒවට තමයි දාන්නේ. ඊට අමතරව මේ බෝතල් කෑන් වගේ දේවල් මෙතන එකතු කරනවා. මොකද ඒවට අපිට ඒව ආපහු රිටර්න් කරලා සල්ලි ගන්න පුළුවන්. $7-10 ගානේ ගන්න පුළුවන්. ඉතින් එහෙමත් එකතු කරනවා. සාමාන්‍ය ගාබේජ් බින් වලට දානවා. ඒ විදිහට තමයි යන්නේ. මෙතනත් මේ විස්තර ටිකක් තමයි තියෙන්නේ පරාපොරොත්තු ටවුන් එක ගැන. රෙඩ් ඩේ වගේ විස්තර ටිකක් තියෙනවා. නිවුස් පේපර් වල පරාපොරොත්තු ටවුන් එක සහ ඒකේ ඉතිහාසය ගැන ලියවිච්ච දේවල් තියෙනවා. මෙතනත් ඒ සම්බන්ධ විස්තර ටිකක් තියෙනවා. The Red Dog Memorial පරාපොරොත්තු කියලා. මෙතනත් බල්ලෙක්ගේ සමුරුවක් තියෙනවා. මෙහි කැලෑ බල්ලෝ කියලා කියන්නේ ඒ වගේ බල්ලෝ ඉන්නවා මෙහි. මෙහි පරාපොරොත්තු ටවුන් එකට වර්ෂාපතන එහෙම ගොඩක් අඩුවෙන් තමයි ලැබෙන්නේ. අවුරුද්දටම සාමාන්‍යයෙන් මිලිමීටර් 300ක වගේ වර්ෂාපතනයක් තමයි ලැබෙන්නේ. මිලිමීටර් 300ක් කියන්නේ ඉතා අඩු ප්‍රමාණයක්. අනිත් අවුරුද්දේ සෑම කාලයක්ම අවුරස්මිය තියෙන කාල තමයි තියෙන්නේ. මෙතන මේ කන්දක් වගේ තිබ්බට ඒවෙන් ගස් නැහැ. ගස් තියෙනවා අතරින් පතර ඒ වුණාට ඉතාමත් අර අවුවට හැදෙන කටුක වගේ ගස් තමයි තියෙන්නේ. පස් කන්ද තමයි ඉතින් වැඩිපුර පේන්නේ. මෙතනත් මේ පාරේ ගොඩක් යන්නේ කන්ස්ට්‍රක්ෂන් වලට, ඊට පස්සේ මයිනින් සයිට් වලට යන ඊට වාහන තමයි ඉතින් ගොඩාරියක් යන්නේ. මෙහෙට වතුර එහෙම ටැප් ලයින් එක එහෙම තියෙනවා. එතකොට ඒ ටැප් වලට වතුර මෙහි වතුර ටැංකියක් තියෙනවා. ඒක පුරවලා බෙදා හරිනවා. ඒකට නිව්මාන් වල හරි ටොම් ප්‍රයිස් වල ඉඳන් හරි වතුර පොම්ප කරලා තමයි මෙහෙට වතුර සප්ලයි කරන්නේ. මෙතනත් මේ නවාතැන් දෙන 54 මයිනින් කැම්ප් එකක් තමයි තියෙන්නේ. කරවෑන් පාක් කියලා තමයි මේ මෙතන මයිනින් කැම්ප් එකට කියන්නේ. ඊළඟට මෙතන මේ තියලා තියෙනවා ඉස්සර පාවිච්චි කරපු මයිනින් සයිට් වල පාවිච්චි කරපු ට්‍රක් එකක්. ඒ ට්‍රක් එක ප්‍රදර්ශනයට තියලා තියෙනවා. ඔයගොල්ලන්ට මගේ මේ පිටිපස්සේ පේන්නේ මේ මයිනින් සයිට් වල වැඩ කරන විදිහේ ට්‍රක් එකක්. එතකොට පේනවා ඇති කොච්චර විශාලද කියලා ට්‍රක් එක. දැන් මගේ උසටත් වැඩිය මම හිතන්නේ 4-5 ගුණයක් උසයි. මේක නිකන් සිහිවටනයක් විදිහට වගේ තියලා තියෙන ට්‍රක් එකක් තමයි මේ තියෙන්නේ. 1970 ඉඳන් 1987 වෙනකම් මේ ට්‍රක් එක වැඩ කරලා තියෙනවා. ඒකට 1976 මේක ඩොලර් 6,75,000ක් විතර වටින ට්‍රක් එකක්. එතකොට මේ ට්‍රක් එකෙන් ටොන් මිලියන 280කටත් වැඩිය මේ සොයිල් අරන් ගිහලා තියෙනවා. මයිනින් සයිට් වල ස්කැවෙට් කරන සොයිල් අරන් ගිහලා තියෙනවා මිලියන 285කටත් වැඩිය. ඒ කියන්නේ අති විශාල ප්‍රමාණයක් ඉතින්. ඊට පස්සේ වැඩ කරලා ඊට පස්සේ මේකේ ආයු කාලය අඩු වුණාට පස්සේ මේ අයින් කරලා මේ ප්‍රදර්ශනයට තියලා තියෙන්නේ. ඒතකොට මේකේ ටයර් එකක් එනවත් මාර උසයි. මං වගේ 3 ගුණයක් විතර උසයි මේ තියෙන ටයර් එක. වට කරලා තියෙන්නේ.
මේ ට්‍රක් ස්පෙසිෆික් විදිහටම ඩිසයින් කරලා තියෙන්නේ මයිනින් සයිට් වල වැඩ කරන්නමයි. සාමාන්‍ය ලංකාවේ මේ වගේ ට්‍රක් නම් දැක ගන්න ලැබෙන්නේ නැහැනේ. සාමාන්‍ය වැඩවලදී වුණත් ඕස්ට්‍රේලියාවේ සාමාන්‍ය වැඩවලට වුණත් මේ වගේ ට්‍රක් අපිට දැක ගන්න බෑ. මේ මොකද සාමාන්‍ය පාරවල වලත් යන්න බෑ. ගොඩක් පල්ලින් වැඩි. මයිනින් සයිට් වල වැඩ කරන්නම විතරයි මේ ට්‍රක් පාවිච්චි කරන්නේ. මේ ට්‍රක් වල තියෙන විශාලත්වය අනුව සාමාන්‍ය එකවරකට සොයිල් ටොන් 200ක් විතර අරගෙන යන්න පුළුවන්. එතකොට ඒවා ලෝඩින් කරන්න අන්ලෝඩින් කරන්න එහෙම පහසු වෙන්න තමයි මේ ට්‍රක් හදලා තියෙන්නේ. එතකොට කැපැසිටි එක ගොඩක් බර අරන් යන්න පුළුවන්. ඒ එන්ජින් ධාරිතාවේ සේරම වැඩි මට්ටමක තියෙනවා. හරි අපි දැන් යන රෙසිඩන්ෂල් ඒරියා එක පැත්තට. මේ හරි ඉන්න බෑ මාර විදිහට මැස්සෝ ඉන්නවා. ඒ කියන්නේ ටිකක් අර රස්නේ කාලේ දැන් මේ ටෙම්පරේචර් එකත් ගොඩක් වැඩි නේ. ඉතින් ටෙම්පරේචර් වැඩි කාලට ගොඩාක් මැස්සෝ එහෙම ඉන්නවා. යන්න බෑ. කියන්නේ ලංකාවේ ඉන්නා වගේ මැස්සෝ නෙවෙයි. මූණට වහනවා එහෙම ඒ වගේ මැස්සෝ තමයි ඉන්නේ. දැන් මේ රෙසිඩන්ෂල් ඒරියා එක පැත්තට යන්නේ. ඒ කියන්නේ මේ පැත්තේ ඉන්න ස්ථිර පදිංචි වෙලා කට්ටිය ඉන්නවා. ඒකට පාසල්, ස්විමින් pool ඒ වගේ හැමදේම තියෙනවා. ඉතින් මේ පහසුකම් ටික ඔක්කොම තියෙනවා. රෙසිඩන්ෂල් ඒරියා එක පැත්තට ගිහිල්ලා බලමු. සාමාන්‍ය පර්ත් වගේමද කොහොමද කියලා බලමු. පරාපුරුදු ටවුන් එකේ මේ විදිහට ටිකක් වැඩි වශයෙන් ජනවාස පටන්ගෙන තියෙන්නේ 1970 වර්ෂයේ ඉඳලා. මෙතන මේ බස් හෝල්ට් එකක් තියෙනවා. ඊට පස්සේ මේ සාමාන්‍ය විදිහට ගෙවල් ටිකක් තියෙනවා. සංඛ්‍යා ලේඛනවල තියෙන විදිහට මේ පරාපුරුදු ටවුන් එකේ මේ විදිහට නිවාස හදාගෙන පොපියුලේෂන් එක මිනිස්සු 1300ක් විතර ස්ථීරව පදිංචි වෙලා ඉන්නවා කියලා තමයි සඳහන් වෙන්නේ. මේ පැත්තේ ඉඩම් නම් ඉතින් ඕන තරම් තියෙනවා. අඩු ගන්නට ගන්නත් පුළුවන් වෙයි. ඕගොල්ලෝ ගයක් හදන්න ඕස්ට්‍රේලියාවේ ඉඩමක් එහෙම ගන්න ඕන නම් කිස්බිම් මේව ඉඩම් ගොඩාරියක් තියෙනවා ඉතින්. ටවුන් එක කිට්ටුව ඔයගොල්ලන්ට ඉඩමක් හදන්න සල්ලි මදි වගේ නම් මේ වගේ පැත්තකට ඇවිල්ලා ඉඩමක් අරගෙන ගයක් හදාගන්න පුළුවන් අඩු ගන්නට. ඒතර මේ වගේ පැති වලට ඇවිල්ලා එහෙම ගෙවල් හදනවා රජිනු ගොඩක් ආධාර ගොඩක් ඩිස්කවුන්ට් ටැක්ස් ඩිඩක්ෂන් එහෙමත් ලබා දෙනවා ඇති. මේ ක්‍රිස්මස් සමරන විතර. මේ කාණු පද්ධතිය එහෙම අර එහෙම පේන්නේ නැහැ. මේ උනට මේවයි පොළොව යටින් ඒ කාණු පද්ධතියක් යනවා. නැත්නම් වතුර බහලා යන්න විදියක් නැහැ නේ. මේ ගෙවල් වලත් මේ හොඳ වාහන තියෙනවා. කරවැන් එහෙම තියෙනවා. මේ මැස්සෝ ඉන්නවා හරියට. සාමාන්‍ය රීජනල් ඒරියා එකක් වුණාට මේ හැටියේ දැන් රෙසිඩන්ෂල් ටිකක් පැත්තන්නේ. ඉතින් සාමාන්‍යයෙන් අනිත් ප්‍රවෘත්වල අනිත් සබබ් වගේම මේ මෙතන සබබ්යක් හදලා ඉතින් සංවර්ධනය කරලා තියෙනවා ගෙවල් වල. එතකොට තනකොළ වවලා ඒ වගේ දේවල් තියෙනවා. මෙහි එතකොට මම කලින් කියලා තියෙනවානේ පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් එකක් නැහැ. බස් ඊට පස්සේ ට්‍රේන් එහෙම පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් නැහැ. ඒක නිසා තම තමන්ගේ ප්‍රවාහන අවශ්‍යතා සපුර ගන්න හැම ගෙදරටම අනිවාර්යයෙන්ම වාහනයක් තියෙනවා. පර්ත් සිටි එකෙත් එහෙමනේ හැමෝටම වාහනයක් තියෙනවා. මෙන්න මෙතන මේ වතුර ඒ කියන්නේ තනකොළ වලට වතුර දාන්න මේ විදිහට හදලා තියෙනවා. මෙතන මේ ගාබේජ් බින් එකක් තියලා තියෙනවා. මෙහි ගාබේජ් එකතු කරනකොට ඒ කවුන්සිල් එකකින් මේ වගේ තියලා තියෙනවා. ලොකු දේවල් ගාබේජ් බින් වල දාන්න බෑනේ. ඒ වගේ තැන් වල දාන්න. මෙතන මේ තියෙන්නේ අපේ අර කලින් හිටපු අපේ අපි ඉන්න මයිනින් කැම්ප් එක තමයි. ඒක අර මේ සයිඩ් එකෙන් ආවට පස්සේ අපිට පේන වීඩියෝ එක තමයි මේ තියෙන්නේ. දැන් මෙතන තියෙනවා පරාපුරුදු ස්කූල් සෝන් එක. එතනින් එහාට පාසල තියෙනවා. ඊට අමතරව ඒකම හදපු උද්‍යානයේ ඒවලුත් තියෙනවා. පාසලත් එක්ක ග්‍රවුන්ඩ් එකක් මේකක් තියෙනවා.
මෙතනත් මේ පාක් එකක් තමයි තියෙන්නේ. ඉතින් ඒ පාක් එකේ ගස් එහෙම හදලා ඒ හොඳට මේන්ටේන් කරනවා මේ වර්ෂාව නැතුණත් ඒවට වතුර ලැබෙන්න ක්‍රම සලස්සලා තියෙනවා. ඊට අමතරව මෙතන චිල්ඩ්‍රන් ග්‍රවුන්ඩ් එකක් තිබුණා ඒ ළමයින්ට සෙල්ලම් කරන්න. ඊට අමතරව එක එක විදිහේ ක්‍රීඩා කරන්නේ අදාළ ග්‍රවුන්ඩ්ස් ඒව වුණත් හැමදේම තියෙනවා. මම ඉස්සරහට ඇවිදගෙන ගිහිල්ලා බලමු එතකොට මොන වගේ දේවල් තියෙන්නේ කියලා. අපි ඊළඟට යන්නේ shopping center එකට. ඒ shopping center එකේ නම තමයි මෙතන ගහලා තියෙන lottery list කියලා. ඒ shopping center එකත් එක්ක ආවට වටපිටාව මම කිව්ව විදිහට පාක් වගේ හදලා ලස්සන කරලා තියෙනවා. මෙහි පබ්ලික් සුපර් මාකට් එකක් විදිහට තියෙන්නේ IGA සුපර් මාකට් එක. එතකොට ඩෙන්ටල් සෙන්ටර් එකක් එහෙමත් තියෙනවා මේ shopping center එක ඇතුලේ. අපි ඒකට අන්තිමේට යමු. අපි මුලින්ම දිගටම ගිහිල්ලා බලමු අනිත් කඩ මොනවද කියලා. කොෆි ෂොප් එකක් එහෙම මෙතන තිබුණා. ඊට පස්සේ ඕස්ට්‍රේලියන් පෝස්ට් එක තියෙනවා. මෙතන මේ දැන්වීම් පුවරුවක් තියෙනවා. එක දැන්වීම් එහෙම දාන එක. එතන තමයි ඕස්ට්‍රේලියන් පෝස්ට් එක. තැපැල්ල කටයුතු සිද්ධ වෙනවා. එතන පරණ විදිහේ ටෙලිෆෝන් එකක් තියෙනවා. කෝල් එකක් ගන්න පුළුවන් විදිහේ කොයින් එහෙම දාලා. එතන පබ්ලික් ටොයිලට්ස් එහෙම තියෙනවා. ඒවා පිරිසිදුව එහෙම තියෙනවා. එහෙම වරදක් නෑ ඒවයි. කාර් පාක් එහෙම ලොකුවට තියෙනවා. මෙතන ලයිබ්‍රරි එක තියෙනවා. පබ්ලික් ලයිබ්‍රරි එකක්. එකට අපිට රෙජිස්ටර් වෙලා එහෙම පොත් අරගන්න එහෙම මෙම්බර්ෂිප් එක අරන් ඒ කටයුතු කරගන්න පුළුවන්. මෙතනත් කාර් පාක් එක තමයි ලොකුවට තියෙන්නේ. මෙතන තියෙනවා 50 කිලෝවොට් vehicle charging center එක. වාහන දෙකකට එකපාරට charge කරන්න පුළුවන්. ඔයගොල්ලොත් මේ වාහනයකින් මේ වගේ දුර පැත්තකට යනවා නම් මෙතන ඉලෙක්ට්‍රික් වාහනයකින් නම් එන්නේ. මේ වගේ charging point එකක් තියෙනවා. ඔයගොල්ලොන්ට charge කරගන්න පුළුවන්. මේ වගේ තව තැන් ඇති. මම දැන් මෙතන මම පෙන්නේ. මෙහි ග්‍රවුන්ඩ් තමයි වැඩිපුරම තියෙන්නේ. එක එක ක්‍රීඩා කරන්න එක එක විදිහේ ග්‍රවුන්ඩ් හදලා තියෙනවා. ඊට පස්සේ ඒවට රෑ කාලෙදි වගේ සෙල්ලම් කරනවා නම් ඒවට අදාළ විදුලි ආලෝකකරණය ඒ හැමදේම සර්ව සම්පූර්ණ විදිහට හදපු ග්‍රවුන්ඩ් ගොඩක් තියෙනවා මෙහි. ලංකාවේ හැදෙන මල් ජාතිය වද මල් තියෙනවා මෙතන. හරි මෙතන තියෙනවා ස්පෝර්ට්ස් සෙන්ටර් එක. ජිම් එකක් එහෙම තියෙනවා. මට ජිම් එක ඇතුළට යන්න විදියක් නැහැ. මේ මොකද ඒකට මෙම්බර්ෂිප් එක අරන් තමයි ඇතුළට යන්න ඕන. එහෙම මෙම්බර්ෂිප් එක මට නැති නිසා ඇතුළට යන්න විදියක් නැහැ. මෙතන තියෙනවා ස්විමින් pool එක. එතකොට පොඩි ළමයින්ට ස්විම් කරන්න එක ස්විමින් pool එකකුයි තව ක්‍රීඩා කටයුතු වලට සහ සාමාන්‍ය අනිත් කටයුතු වලට තව ස්විමින් pool එකකුයි දෙකක් තියෙනවා. රීජනල් වුණාට ඉතින් ඒ දේවලුත් තියෙනවා ඉතින්. මෙතන තියෙන්නේ ඉන්ඩෝ ග්‍රවුන්ඩ් එකක්, ස්පෝර්ට් ග්‍රවුන්ඩ් එකක්. ඊට අමතරව මෙතන තියෙනවා අවුට්ඩෝ සාමාන්‍ය බාස්කට් බෝල්, නෙට් බෝල් ඒ වගේ ක්‍රීඩා කරන ග්‍රවුන්ඩ් එකක්. අපි ඇතුළට ගිහිල්ලා බලමු මේ ඉන්ඩෝ ස්පෝර්ට් ග්‍රවුන්ඩ් එකේ ඇතුළ කොහොමද කියලා. අද නම් මුකුත්ම ක්‍රීඩා කටයුතු කරන්නේ නැහැ. එහෙම ක්‍රීඩා කරන දවස් ඇති.
මේකෙත් බිම එහෙම හොඳට හදලා ඒ සලකුණු කරලා තියෙනවා. ඊට පස්සේ ලකුණු එහෙම කරන්න ඩිජිටල් ඒ ලකුණු පුරුවක් තියෙනවා. මෙතන තියෙන්නේ ස්කූල් එක, පරාපුරුදු ප්‍රයිමරි ස්කූල් එක. තව හයි ස්කූල් එකකුත් තියෙනවා ඇති. මෙතනත් තියෙන ග්‍රවුන්ඩ් එක. මං කියන්නේ මෙහෙ ග්‍රවුන්ඩ් ගොඩාක් තියෙනවා කියලා. සාමාන්‍යයෙන් මේක ඉතින් පාවිච්චි කරගෙන නැතුව ඇති හැමදාම ඉතින් තියෙනවා. මෙතන ඩොනේෂන් එහෙම ගන්න තැන. මෙතන කාරුවක් නැත්තම් ඩොනේෂන් මේ බින් එකට දාන්න කියලා එහෙම බෝඩ් එකක් ගහපු තැනක් තියෙනවා. කොමියුනිටි සර්විස් එකක් විදියට කරන දෙයක් වගේ තමයි පේන්නේ. තව එක ඉවෙන්ට්ස් එහෙමත් තියෙනවා. දැන් මෙතන මේ බෝඩ් එකක් ගහලා තියෙනවා. බලමු මොකද්ද කියලා. ෆිසියෝ පරාපුරුද්දෝ ඒ වගේ සර්විසස් තියෙනවා. මොනවද තියෙන්නේ? මසාජ්, dry needling, gym, NDIS, pre-employment functional, workers compensation. මේවා මෙහෙම බුක් කරන්න පුළුවන් ඉතින්. Parapurudo Bowling Club. Corporate boss, new member welcome. Club ya, tino club open කියලා තියෙනවා. මෙතනත් ආපහු පාක් එකක් තියෙනවා. lest we forget කියලා සඳහන් කරලා තියෙනවා. පරාපුරුදු ගෝ මෙමරි. අශ්වයොත් එක්ක අශ්වයන්ගේ පිට නැගපු අශ්වාරෝහකයින්ගේ අනුරූ ටිකක් තමයි මෙතන තියෙන්නේ. මේ ඔක්කොම ස්ටීල් වලින් හදලා තියෙන්නේ. පරාපුරුදු කියන්නේ ස්ටීල් එහෙම නැත්නම් යකඩ වාහනේවල නගරේනේ. ඉතින් ඒවා ප්‍රොමෝට් කරන්න ඒ අදාළ ස්මාරක තමයි ගොඩාක්ම තියෙන්නේ. මෙතරත් මේ පරාපුරුදු නගරය ගැන විස්තර ටිකක්. මෙතනත් තව එක බෝස් ගැන එහෙම විස්තර ටිකක් තියෙන්නේ. මේ ඔක්කොම මේ නිර්මාණ කරලා තියෙන්නේ තනිකර ස්ටීල් වලින්. මෙතන මේ ගොඩක් රටවල නම් එහෙම සඳහන් කරලා තියෙනවා. මම බැලුවේ ලංකාවේ නමක් තියෙද කියලා. ලංකාවේ නම නම් මෙතන සඳහන් කරලා නැහැ. ඉරාකේ, සෝමාලියා, ඉන්දුනීසියා ඒ වගේ ගොඩක් රටවල් වල නම් මම හිතන්නේ මේ යුද්ධ තිබ්බ කාලවල සඳහන් කරලා තමයි තියෙන්නේ. මෙතන මේ ස්ටීල් වලින් හදපු බෙන්ච් එකක් තියෙනවා. ඒක ලස්සනට හදලා තියෙනවා. මෙතන බස් හෝල්ට් එක මම අර කලින් පෙන්නුනේ ස්කූල් එක. එතකොට ස්කූල් බස් නවත්තන බස් හෝල්ට් එක තමයි මේ තියෙන්නේ. හයි ස්කූල් බස් ස්ටොප් කියලා. පැමිණෙන පිටත් වෙන වෙලාවල් එහෙම සඳහන් කරලා තියෙනවා. හරි, දැන් අපි යන්නේ shopping center එක ඇතුළට. ලොකුවට කඩ නැහැ ඇතුලේ. IGA කියන සුපර් මාකට් එක තියෙනවා. ඊට අමතරව shops කිහිපයක් තියෙනවා සුපර් මාකට් එක ඇතුලේ. මම කලින් සැරේ එළියෙන් එද්දි පෙන්නුවනේ. එළියෙන් එද්දි coffee shop එකක් එහෙම තිබුණනේ. දැන් මේ දකුණු පැත්තේ තියෙන්නේ IGA සුපර් මාකට් එක. සාමාන්‍යයෙන් පොඩ්ඩක් වගේ මිල වැඩි. එහෙම ලොකු මිල වැඩියක් නෑ. මොකද දුර ඉඳන් අරන් එනවනේ මේ බඩු බාන්න මෙහෙට සිටි එකේ නම්. ඉතින් ඒ අදාළ ප්‍රවාහන කොස්ට් එක පොඩ්ඩක් ඇඩ් වෙලා තියෙනවා. හරි, අපි සුපර් මාකට් එකෙන් එළියට ආවා. එළියට ආපු ගමන් දැක්කේ මෙන්න මේ සුදු පාට ලස්සන ගිරා. මෙතන මයිනින් කැම්ප් එක තියෙනවා. ඉතින් මේ ආවට හරිම ලස්සනට ගස් වවලා තනකොළ වවලා ඉතින් තියෙනවා. මෙතන තියෙන්නේ
නිදහසේ වාඩි වෙලා විවේකයේ ගත කරන්න හදපු හට් එකක් වගේ එකක්. ඉතින් අපි පොඩ්ඩක් වාහනෙන් ඇවිදින්න ගියා ඊළඟට ප්‍රධාන පාර ඇරෙන්න තියෙන ෂෝට්කට් පාරකින්. එතකොට යනකොට මේ ඔයගොල්ලන්ට පේන්නේ මෙහි වතුර පොම්ප කරලා ඒ වතුර රඳවාගෙන තියාගන්න වතුර ටැංකිය. මෙතෙන්ට වතුර ගෙනල්ලා ඊට පස්සේ තමයි මේ පරාබුරුතු ටවුන් එකට බෙදා හරින්නේ. I'm taking the video. Oh, video. ඊට පස්සේ මෙතන තියෙනවා පොඩි ගඟක් වගේ එකක්. ඒකේ වතුර නැහැ. වැස්ස කාලෙකට වතුර යනවා තිබුණේ නැහැ. පාරේ යද්දී අපිට මෙතනින් මේ තාර නොදාපු නෝමල් පාරක් වගේ තිබ්බා. අපි ඉතින් එහෙම දන්නේ නැහැ. අපි නිකන් ඉතින් ගිහිල්ලා බැලුවා මොනවද තියෙන්නේ කියලා. ඊට පස්සේ ගියාට පස්සේ ආපහු අර ගෙවල් තියෙන මේ පැත්තටම තමයි වැටෙන්නේ. අර මම කලිනුත් පෙන්නලා තියෙන මේ පැත්තට ආවේනිකම වටපිටාව තමයි තියෙන්නේ. ගස් තියෙනවා. ගස් තියෙන්නේ අතරින් පතර ඒ වගේදී මේ පරිසරය තමයි තියෙන්නේ. දැන් අපි මෙහෙම ගියාට පස්සේ අර ගෙවල් තියෙන පැත්තටම අන්තිමේ අපි කනෙක්ට් වුණා. ඊට පස්සේ අපිට යද්දී හමු වුණා රේසින් ට්‍රැක් එකක්. මේ පරණ ටයර් වලින් කට කරලා තියෙන රේසින් ට්‍රැක් එක. සමහර රේසින් තරඟ වගේ කරනවා ඇති. එතන පරණ අතරට දාපු ලොරියක් එහෙමත් තියෙනවා. අපි මේ ඊළඟට යන්නේ පරාපුරතෝ ටවුන් එකේ ඉඳන් සාමාන්‍යයෙන් කිලෝමීටර් 2ක් විතර දුරින් තියෙනවා තවත් සිහිවටනයක් වගේ හදපු ස්ටීල් වලින් හදපු නිර්මාණයක්. ඒක බලන්න තමයි යන්නේ. මේකට රෙසිලියන්ස් කියලා තමයි නම් කරලා තියෙන්නේ. ඉතින් මේගොල්ලෝ මේක ප්‍රදර්ශනයට තියලා තියෙනවා කට්ටිය සංචාරකයෝ ආවට පස්සේ බලන්න. මේ යන අතරමඟ ඒකට දාලා විස්තර එහෙම සඳහන් කරලා තියෙනවා. මෙහි ඉතින් අර බලන් දේවල් නැතුණාම ඉතින් මොනවා හරි දේවල් හදලා එහෙම බලන්න තියලා ඒවා ඓතිහාසික ස්ථාන කරන් තමයි මේගොල්ලෝ ඉතින් හදන්නේ. මේ තමයි මේ ස්ථානේ. මේ රවුමට වගේ හදලා තියෙන්නේ. මේ තනිකර යකඩ වලින් තනිකර ස්ටීල් වලින් හදපු මේ ස්මාරකයක් වගේ එකක්. එතකොට මේ මිනිස්සුන්ගේ කොහොමද මිනිස්සු අමාරු කාරවල් වලදී ඒවයින් රිකවර් වුණේ. ඉතින් ඒ දේවල් වලට සංකේතයක් විදිහට තමයි මේ දේ හදලා තියෙන්නේ. පරාපුරතෝ ටවුන් එක කිට්ටුව තිබ්බ නිසා අපි එතෙන්ටත් ආව බලන්න. එහෙනම් අපි අදට දැන්ට මේ වීඩියෝ එක සමගන්නවා. අප මතක් කරනවා ඔයගොල්ලෝ තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. නම් මේ වගේ තවත් ඉන්ටරෙස්ටිං වීඩියෝ එකකින් අපව එනකම් ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්.